හේලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ ඉතින් මයින්ක්‍රාෆ්ට් කියලා දන්නවනේ ඉතින් ටෙලිවි පේනවනේ හරි ඉතින් මෙන්න අපි මෙන්න මේ නිතර පෝටල් එකක් ගාවට යන්න තමයි හදන්නේ කො මේ තියෙන්නේ ඩෙජර් පෝටල් එක ඉතින් මේ කැරිලා තියෙන්නේ හරි බිමින්සරේ වහින්න ඕනේ අනේ මොන බැහිරිද බං අපි මෙහෙමද බැස්සේ ඔඩුගේ වැටුනොත් වැටෙන්නේ මෙතනින් පල්ලයට මග වැවිලාම යනවා වැඩිච්ච ගම අපේ ගෙදර තමයි මතු අම්මට ගෙදර තමයි ඉපදෙන්නේ මේ මම මොලෙන් ගහන ගේම් වෙන්න බලන්න ගයිස් මේ ශනික පටස් මේ ටික දැන් කඩා ගන්න ඕනේ ශනික පටස් මට නම් බෑ මැරෙන්න ඒක නිසා ඔන්න ඉතින් මම වීඩියෝ දෙක තුනක් කරා ඉතින් ඒක රැවුන්නේ නැහැ අම්මට කියලා කටගත්තා විතරයි බං මොකද කරන්නේ මෙන්න මේ වැඩේ කරන්න තියෙන්නේ ඒ වැඩේ කරන්න ඕනේ මම ලැඳක් දාගෙනනේ මං ආවේ ගණින් එන්ද ඉදාගනි අතාම් බැරිද ඔඩෝ රෑවෙදි ඉන්න ඕනෙලු ඉමේලයක් ගහගෙන ඉමුකෝ හරි ඉතින් ගිනිමැලේ ගහගෙන ආතල්ලක ඉන්නවා ඔන්න බලන්න හිරු බැස යන විදිහ බැස යන සුන්දනම් පර වෙන්න මල්ලනම් කඩාගම හිමින්තරේ ආඩෝ නිදවනි ආඩෝ දැන් මේ අපිටයි හම්බෙන්නේ නැද්ද හම්බෙන්නේ නැහැ උන්ට එන ගහන්න මේ තියෙන 19ක් තියෙනවා කමන්න එන්න මේ ආකාරයටයි වැඩේ කරන්නේ දන්නේ නැත්නම් දැනගන්න දැන් මැරෙන්න නෙවෙන්නේ මැරෙන්න තු යන්න නම් ගයිස් මෙන්න මේ වැඩේ තමයි කරන්න ඕනි මරුණම් පස්සේ ආයෙත් මැරෙන්න තු කියන හොඳයි කියලා හිතෙන්න විදියක් නැහැ නීඩලි හිතෙන්න ඕනි මේ මං කරනවා වගේ තව 10යි තියෙන 10න් ඇති වෙයි කියලා හිතනවා හැබැයි වැටරොත් පුතේ වතුරට නගින්න ගියම තමයි ඉතින් කියලා වෙන්නේ යනවා යන්න පුළුවන් වැටිලා ඉතින් වතුරටත් පැනගෙනම ඒකයි ගයිස් ඉතින් මං මෙන්න මේ 23 හොයාගත්තේ මේ වැඩේට ඔය 4යි බං පැන්නොත් එහෙම ඉතින් ලෙෆ්ට් තමයි අනේ නේ හරි ඉතින් පුතේ මොනවද පෙට්ටි දිනා පෙට්ටි මුකුත් නැහැ ඔන්න ඉතින් එහෙනම් එපොයි ශික්කෝ පොද්දම් බලපංගෝ මෙන්න මේක කඩාපන් ආයි පුතේ මේක පන් උඩට අඩෝ ආවම මං කොහොමාරි මම ඉතින් ලෙෆ්ට් ම තමයි කියලා එහෙම වුන්නේ ඔරිජින් වැඩි කොඩ අය කැඩෙනවනේ ඉතින් මේ වදින් කරන්න බැරි අන්න හරි නෙජර් පෝටල් එක ගාවටත් ආයෙත් ඉතින් ගයිස් ඔන්න වහිනවා එයාලට පේනවා ඇති අඩෝ නෙජර් පෝටල් එක ගාව ලයින් එකට හදලා තියෙනවා අඩෝ මොකද ගහුවේ මොනේද ගහුවේ අඩෝ මුං ගහලා තියෙන්නේ බා අරක මරා ගන්න නම් පුතේ මට දැන් බඩගින්නක් එනවා කරන්න වෙන්නේ නැහැ මම බඩගින්නට අයියයි කොයි දුවන්නේ අඩෝ හිම වැටෙනා මේ පැත්තට
මේ කෝපම් මෙහෙම ඔයාලා දැක්කද guys මේක පෙට්ටිය bro මේ බලපන් හිම වැටෙන්නේ මේ හිම වැසි බා ආඩෝ අර පැත්ත ඇඳක් තියෙන ඇඳ අරන් එන්නත් අපු තිබුණා කමන්නේ නැති ඇඳි උස්සන්නේ මොකಾದ මොහිනියාවොත් තමයි මෙන්න මේක ශනික පටස් මෙන්න මේක චෙක් කරගමු මොනවාද තියෙන්නේ මේක මෙහෙම දාගමු අඩෝ මෙන්න මේක දැන් පෝටල් එක හදාගන්න බඩු දීලා තියෙන්නේ guys පෝටල් එක හදන්න තමයි දැන් තියෙන්නේ කැඩිච්ච පරණ පෝටල් එක අනේ මට වැරදුනේ එහෙම යන්නේ මෙහෙම හදලා තියෙනවා හරිනේ දැන් අඩෝ පෝටල් එක හරි ගියා ඉතින් ගියා මොකද්ද මුනේ මොකාද ගැහුවේ ඒක ගාන පැටි මොකේ කරි ගැහුවා මට ඒකයි මම මේ ආවා නෑ මෙන්න මේක පිච්චිලම යනවා ඔන්න ඉතින් පිස්සු හැදුනා වගේ නෙදර් එකටත් එනවා අයියෝ සද්ද බං නෙදර්ගේ සවුන්ඩ් නෙදර් සවුන්ඩ් එක කොහෙන්නේ ගයිස් නෙදර් සවුන්ඩ් එක නෙදර් එකේ උපන් නේ වරෙන් ගොඩනික පටස් අනේ යම අම්මට ආඩෝ ඔක්කොම කොළ පාට ගියා නේද අඩෝ නෙදර් එක කොහමද ගයිස් අම්මට හින මොහිනි අකෝ කොහොම එනවාද කියපන්කෝ මේ බය කරනවානේ මේක මෙන්න දැක්කද මොහිනි මේ ඉන්නේ මොහිනි මම දැක්කා කමාව දැක්කා මෙවනේ මං යනවා බා අඩෝ මට යන්න දෙන්නකෝ ගහුවා නේද මම යනවා මේ ලෝකෙම්ම සතුටේ මලානේ බා එකාටයි තිබ්බේ මොහිනි දැක්කනේ මාව නැත්තම් ඉතින් මං මොකද කිව්වේ ආයි මට අඩෝ හොට් බාගයයි බං දැන් යන්න තමයි තියෙන්නේ පුතේ වැටරොම් මලා නිසා මෙන්න මේ ටික ගමු හිමිසරේ ඒ ටිකත් අරගෙන යමන් ශනික පරස් මොහිනී ගැහුවනේ මට අර දෙමන් ලෙෆ්ට් වචනත් පැටලෙනවා අපේ මාර්ගයෙන් යමන් ඉතින් ගම කරා තමයි යන්න හදන්නේ අඩි හරි වැටෙන්න එපා හරි දැන් ගත්තා අඩෝ මට ඔබේ මස් කන්න වෙනවා යාළුවේ සමාවිය තරහ නෑනේ නැත්තම් මම මැරෙනවානේ එකෙක් මැරෙනවා කියන මුකුත් වෙන්නේ නේද මෙව්වා කන්න බෑ මිසික් කළා දාමු තව මොකෙක් කඩේක මරා ගත්තා කියන්නේ පුතේ අර එකෙක් අරගෙන් මරලා බලමු එළුවේ කොහොමද උන්ගේ මස් අර උන්ගේ මස් නෑ බං හරි guys ඉතින් දැන් ඔන්න බහින්න ගමන් සිටින්නේ මම ඉදරකට යනවාද අයි නෙදර පෝඩල්ලක් හදන විදිහ ඉතින් ඔයාලට දන්නේ නැත්නම් ඉතින් මං ක්‍රියේටිව් ආව වෙලාව කරන් එන නෙදර පෝඩල්ලක් හදන විදිහ මැරෙන්නේ නැහැ guys කිව්වට මැරෙන්නත් ඉඩ තියෙනවා මේ වෙලාවට කවුරු පිටම කියලා එන උරා කැවුවොත් එහෙම
අඩෝ අපේ අම්මා වැටෙනවද පිටේ. මේ දින අපේ හවුස් එක අපේ හවුස් එක නම් තියෙනවා අන්න බැටරි එක කොහොම මරාගමුද? ඔව්වට වැඩිය බම් මට වෙන්නේ වැඩ නැද්ද? මේක හේටත් එකත් අඩු වීගෙන යන්නේ බං. ඔක්කොම මොකෙක් හරි ගැහුවක මම ලෙෆ්ට් නේ බං එතනම. මස් එකත් අඩු වීගෙන යන්නේ බෑ. එන මුගේ බඩි ඉන්නේ වැඩි වෙන ටික ටික. දොර ඇරපන්. දොර ඇරපන්. වහපන්. අන්න දොර ඇහුවා. මොකද්ද මෙන්න මේක මෙන්න මේක ගමු අතට. යට එකේ මුකුත් නැහනේ. දාගමු මෙන්න මේව ටික මේ ආකාරයට. යට එකේට මේ ටික දාගමු මේ ආකාරයට. මේක ඔන්නම ගත්තා. එළියට ගියා. ඒක රෑවිලාද නැහනේ. දොරත් වහගන්න ඕනේ. මුන් ටික මරාගෙන කමු අපි. අඩෝ වර යකෝ ගහගන්න. ඔය කන්න පුළුවන්ද? බෑ. හෙල්ත් එක පිරෙන්න ඕනේ. පිරෙනවා හෙලික කොටස්. මේ ගල් ටිකක් කඩා ගන්න ඕනේ. ඒකටයි මම මේ ආවේ. ඉහාට යන්න ඕනේද මං ගල් කඩන්න? ඒකනේ කරන්න බැරි. මම කැමති නෑ වතුරට බහින්න. උට හෙම්බිරිෂාව හැදුනොත් එහෙම. ඒ දවස් ගාන හචුන් ගා ඉඳී මේක. ඔන්න ආවා. ඒ මාව ගහන් යන්නේ ඇයි මේ? රෑ වෙනව නේද? යමචනික කොටස්. මොකද්ද බං මේ වෙන්නේ එකපාරට? එක්කඩේ බල කෙලියොත් තමයි නිකන් මට සී වෙන්නේ. වපන් ජෝර ක්‍රාෆ්ටිං ටේබල් එක තියෙනවද? ඔය ඉතින් ක්‍රාෆ්ටිං ටේබල් ළඟම මේ ස්විච් ඔන් කරගමු. එන්න මේ කතරනේ මං ආවේ. දාන්නේ කොහෙන්ද? කුෂ්සිය හදාගමු මෙන්න මේ පැත්තට වෙන්න. කයි. හරි ඉන්නේ මේ ආකාරයට දාගමු ඉතින්. අනේ ඊළඟ වීඩියෝ එක තමයි ඉතින් මම කියනවා. බයි හැමෝටම.